අහන්නේ ළමයි දැන් මේක අපි දන්න O ගේට් එකක් මේ O ගේට් එකට අදාළ ළමයි මේ වගුව ඒ කියන්නේ මේකට අපි කියන්නේ සත්‍යතා වගුව එක්තරා විදුලි පරිපථයක් තියෙනවා මේ වගේ නිකන් හිතන්න මේ ළමයේ ස්විච් දෙකක් දාලා හදන මේ බල්බ් එක හරිද මේ බල්බ් එක දල්වන්න පුළුවන් මේ ස්විච් දෙකෙන් කොයිකෙන්ද ඕගොල්ලන්ට අග්ගාලා තේරෙන මේ A වැහුවොත් මේ බල්බ් එකෙන් කරන්ට් එක ගිහලා එකපත් වෙනවා B වැහුවත් කරන්ට් එක ගිහලා පත් වෙනවා A හෝ B ගෙන් තමයි A හෝ B දෙකෙන් ඕනම එකකින් මේ ලයිට් එක දාන්න පුළුවන් අන්න ඒ විදිහට ක්‍රියා කරන පරිපථයක් තමයි මේ O ගේට් එකක් කියලා කියන්නේ අර ඉලෙක්ට්‍රොනික උපකරණ දාලා හදපු නිසා අපිට මේක ඉලෙක්ට්‍රොනික එකක් කියලා කියනවා හරිද එතකොට මේ වගේ ලයිට් එකක් පත්තු වෙනවා නිවෙනවා හරිද එක්ක පත්තු වෙන එක නිවෙන එක බිඳුව ඉතින් ළමයි ඔය එක බිඳුව නිකන් අංක බිඳුව එක ඩිජිටල් කියලා අපි කියනවා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කියන්නේ මේ වගේ ඇත්තම බැලුවොත් ළමයි අපි දැන් මේ වෙසක් කාලේ දකින්න තොරන් මොනවද ඒවා බල්බ් නිවෙනවා පත් වෙනවා හරි අපිට රටාවල් මැවිලා පේනවා ඇත්තටම වෙන්නේ මේ බල්බ් එක්ක බිඳුව ඒ වෙන ළමයි බැලුවාම ඒවත් තොරණොත් ඩිජිටල් තමයි හැබැයි ඉලෙක්ට්‍රොනික නෙමෙයි ඒකේ ස්විච් ක්‍රමයක වැඩ කරන්නේ හරි අපූර්ව ක්‍රමයකට තොරණක පිටිපස්සේ තියෙන ලොකු රෝලක් ඒකෙන් තමයි ළමයි මේ රටාවල් මවන්නේ හරි ඒක අපි වෙන දවසක කතා කරමු හරිද අපි මේකට යමු දැන් බලන්න ළමයි මේ දෙකම ඕෆ් කරලා නම් බිඳුව අනේ අර ලයිට් එක පත්තු වෙන්නේ නැහැ මේ දෙකෙන් කොයි එකක් හරි ඔන් කරා නම් මේක බිඳුවයි මේකෙත් හරි ලයිට් එක පත්තු වෙනවා නැත්නම් අපි ඒව ඔන් කරමු B ඔෆ් කරමු ඒත් ලයිට් එක පත්තු වෙනවා දෙකම ඔන් කරමු ඒත් ලයිට් එක පත්තු වෙනවා ඉතින් ඕක තමයි O ගේට් එකේ සත්‍යතාව වගුව දැන් අපිට කියනවා ළමයි මෙන්න මේ විදිය අපි තරංගාකාරයෙන් මේ කතාව පෙන්නනවා ඒක ඇතුල් කරොත් මේ අවුට් එක කොහොමද හරි ලේසි මේකේ තේරුම ළමයි බිඳුව කියන එක බිඳුවයි නම් මේ අවුට්පුට් එක බිඳුවයි එහෙම හිතන්නකෝ මේක මේ වගේ එකක් දැක්කාම ළමයි මේව බෙදා ගන්න හරි බෙදා ගන්න එතකොට මේ බලන්න බිඳුවයි මේක එකයි මේක එකයි එතකොට එකයි නම් එක ආයි බලමු ළමයි මේක මේ පහත කියන්නේ බිඳුවයි මේක බිඳුවයි එතකොට බිඳුවයි නම් බිඳුව ළමයි පේනවද මෙතන බිඳුවයි මෙතන එකයි එතකොට බිඳුවයි එකයි නම් එක ආයි බලමු මේ වෙලාව එකයි මේක බිඳුවයි එකයි බිඳුවයි නම් එක ආයෙත් බලමු මේක බිඳුවයි එහෙමනම් බිඳුවයි මේකත් බලමු මේක බිඳුවයි මේක එකයි එතකොට එකයි පැහැදිලිද දැන් අපි මේකට අදාළ මේ රටාව අඳිමු මෙන්න බිඳුව නම් පහලින් මෙහෙම හිතමු මේ දෙකේ අඳින්නේ බිඳුව නම් පහලින් එක නම් උඩින් ආයි බිඳුවයි ආයි එකයි අන්න ඊළඟ එකත් එකයි ඊට පස්සේ ආයි බිඳුවයි ආයි එකයි ඒතර ඔන්න ඔය වගේ රටාවක් තමයි දැන් උත්තරේට එන්න ඕනේ ඉතින් ළමයි මම ඇඳපු එකේ පොඩි වරදක් තියෙනවා ළමයි මේක එන්නේ මෙන්න මෙතෙන්ට ඒ දෙක අතර තව තියෙනවා ළමයි බිඳුව එකක් මෙන්න මෙතන තියෙනවා මේ බලන්න පොඩ වැරදුනා බිඳුවයි එකයි නම් එකයි බිඳුවයි නම් බිඳුවයි ආයත් එකයි බිඳුවයි නම් එකයි ඔන්න ඔහොම එකක් තියෙනවා ළමයි ඒ කියන්නේ මෙතන පොඩ වැරදුනා බිඳුවයි එකයි ආපහු බිඳුවයි එකක් තියෙන. ඒතර මෙතන බිඳුව. එකයි ඔන්න ඔහොම එන්නේ. ඒ අනුව පිළිතුර වන්නේ 1. බලන්න 1 2 3 4. හරි 4ක් තියෙනවා ළමයි කියනේවා. ඒ නිසා පිළිතුර වන්නේ ළමයි 1.